කෑම රත් කරනවා. කෑම? ඔහොම කොහොමද කෑම රත් කරන්නේ? අද ඉරිදානේ. තාමුසේ මගේ ඔළුව කනවනේ. රත් කරලා දෙන්න හදන්නේ. ඇයි යකෝ ආව මෙතන. මබි මේ ඔයා මේ 12000ක් වියදම් කරලා තියෙන්නේ මේකප් වගේක් ගන්න මේ මේකප් බඩුව වගේ මොනවටද මෙච්චර වියදම් කරලා තියෙන්නේ මොකක්ද කරේ මෙච්චර ගාණක් මේ ඔයාට පේනවද ඔයා මේ බාගෙට නං ඉන්න කෙල්ලෙක්ගේ ෆොටෝ එක ලයික් කරලා දිනවා ඔව් නේ ඒ මේ ෆොටෝ එක ලයික් කළේ ඒක මේකප් නිසා ඔව් මේකප් එක ඔව් නේ ලස්සන මේකප් එකක් දාලා තියෙනවා ඉතින් මම බැලුවා ඔයා ඒ ෆොටෝ එකට ලයික් කරලා තියෙන මේකප් වලට කැමති නිසානේ ඔව් ඒකයි ඒ නිසා මේ මම එයා දාලා තියෙන જાතියෙම මේකප් සෙට් එකක් ඕඩර් කළා ඔව් ලස්සනයි නේ ලස්සනයි නේ තමයි ඒක ලස්සනද ඔයාලගේ හොම පට්ට ලස්සනයි මේක තමයි මම දැන් මේ නිසා තව මේ මේකප් සෙට් එකේ තව ටිකක් දාන්න කියනවා මම ඒ ටිකක් දාන්නම් ඒ ටිකට මේ ඔව් ඒ ටිකට 5000ක් විතර යනවා මම ඒ ටිකම දාන්නම් අයියෝ ඕන දෙයක් ගන්න දාන්නේ ඔව් ඇත්ති තරම් ගන්න ඕනම දෙයක් ගන්න ලස්සනට ඉන්නවයි මගේ වයි ඒකනේ යලි කවදාවත් අමු නොවෙනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහාගන්නට නොහැකිය කිසි ඇය යලි නොවෙතැයි ගින්මානෙට පෙර සෙව්වන්දි මොන වගේ කෙල්ලෙක්ද? ඔයා මොන වගේ කොල්ලෙක්ද? මං වගේ කොල්ලෙක්. මමත් මං වගේ. හා? මමත් මං වගේ. ඔයා මොන වගේද? මමත් මං වගේ කෙල්ලෙක්. මම වගේ කියන්නේ මොන වගේ කෙල්ලෙක්ද? ඔයා වගේ කියන්නේ මොන වගේ කොල්ලෙක්ද? මම හරි ආඩම්බරකාර කොල්ලෙක්. මම ඊට වඩා ආඩම්බර වෙන්න ඕනේ නේද? එක පාරක් අහන එක්කෙනා ඇහුන්නේ නැහැ කියන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නැහැ කියලා නේද? නෑ එහෙම නෑ. එහෙනම් මං මේ උත්තරේට ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නෑ. ඇයි කෙලින් කතා කරන්නේ නැති කෙල්ලෙක්? මං කැමති කතා කරනවා ලැජ්ජ වෙයි කියලා මට බයයි. මං ලැජ්ජ වෙන්නේ නෑ කිසිම දෙයකට. මං වැරද්දක් කරන්නේ නැත්තම් මං බය වෙන්නෙත් නෑ ලැජ්ජ වෙන්නෙත් නෑ. හරි. ඔයාට මොනවද මගෙන් දැනගන්න ඕනේ? ඔයාගේ තියෙන මට වඩා විශේෂත්වය මොකද්ද? කෙලින් කතා කරනවා. නෑ කෙලින් කතා කරන්නේ නෑනේ දැන්. ඔයා කෙලින් කතා කරේ නෑ? මම මොකද කෙලින් කතා නොකලේ? ඔයා කිව්වට දැන් එකම ප්‍රශ්නේ එක්කෙනාගෙන් දෙපාරක් අහන්නේ නැහැ කියලා. ඒක කෙලින් කතා කිරීමක් හා සම්බන්ධ දෙයක් නෙවෙයි නංගි. මම එකපාරක් අහන්නේ නැහැ කිව්වොත් අහන්නෙම නැහැ තමයි. මොකද්ද? දැන් ඔයා කිව්වනේ. ඔයා එහෙම කිව්වද මට? නෑ ඔයා කිව්වනේ. කෙලින් කතා කරන එකයි එකම දේ දෙසරයක් අහන එකේ තියෙන සම්බන්ධය මොකද්ද? කෙලින් කතා කරනවා කියන්නේ එකම දේ අහන්නෙත් නැහැ කියන්නේ නේද? නෑ. එහෙනම්? එහෙම නෙවෙයි. ඔයා කියන්නකෝ බලන්න උත්තරේ. මොකද්ද? කෙලින් කතා කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? කෙලින් කතා කරන්නේ කියන්නේ මං අහන ප්‍රශ්නෙට අදාළ උත්තරේ නැතුව වෙන වෙන දේවල් කියන එක. women ගාලේ දැන් කිව්වනේ ඉංග්‍රීසියෙන් කතා කරොත් ජීවිතේ ගොඩ ගන්න පුළුවන් සිංහල කතා කරනවට වඩා පීස් මේ බලපන් මෝටර් බෝට්ටු 2500යි ඉංග්‍රීසියෙන් කතා කරොත් උඹට 6000යි ස්පීඩ් ජෙට්ස් කි 2500යි ඉංග්‍රීසියෙන් කතා කරොත් 4500යි තේරුණා එනිසා ඉංග්‍රීසි කතා කරන්න බෑ සිංහලෙන් විතරක් කතා කරන්න තේරුණා ඉංග්‍රීසි ගැන උඹලට ජීවිතයක් නැහැ Get out of here, man. I'm saying. ජීවිතය ඔබට අඹ ගෙඩියක් දෙනවා නම් ඒකෙන් ජූස් එකක් අදන් බොන්න. ජීවිතය ඔබට තවත් අඹ ගෙඩියක් දෙනවා නම් ඒක දෙන්නෙක් එක්ක ෂෙයා කරගන්න. තවත් අඹ ගෙඩියක් දෙනවා නම් පොඩ හොයලා බලන්න කවුද මෙච්චර මේ අඹ ගෙඩි දෙන්නේ කියලා. අම්මෝ ඒක අම්මෝ අක්කියෝ ඒක. මිස්කේ නම ශම්මිනී හරි එහෙමද? සම්මාන. psychological fact දැන් කාලේ ලංකාවේ ජීවත් වෙන ගෑනු ළමයි පිරිමි ළමෙක් එක්ක ෆැක් එකට යන්න කලින් බලන දේවල් 3ක් තියෙනවලු. ඒ තමයි 1 සුදු වෙන්න ඕනලු. 2
දෙක බොන්න ඕනෙලු. 3 හැමදෙස්සෙම ගොන් ජෝක් කරන්නත් ඕනෙලු. We don't care. Let me tell you, we don't care. She might be the reason. Call her my killer, the skin tone and cinnamon. Riding the train up to Ella, we even repping the country, been put on the map, and it's no need that I'm king like a Caesar. Penning it bluntly, I'm whipping it, tracking. It's no need to lack that my chain like a freezer. Free like a back like we never. Why are you gay? ෆ්‍රෙන්ඩ්ෂිප් එක ආන්න එපා යාළුවනේ. ඔකට තමයි බඩු වැඩි වෙන්නේ. ෆ්‍රෙන්ඩ්ෂිප් කියලා දෙන්නේ අමුවේ. අමුවෙන් දුන්නාම බඩු හැව්. ඒ වුණාට අපි ගමේ කොල්ලෝ පිටේ බඩු වැඩි වෙන්නේ නැහැ. Get out of here, man. I'm saying. Why? I can't understand. Oh my God, bro. Oh, hell no, man. What the fuck, man? अभी कोई नहीं साथ में बोलो साथ निभाओगी मेरा दिल जो टूटा उसे जोड़ के लाओगी चलो साफ साफ बोलो आप सच बताओगी कभी दूर न जाओगी पूरा हक जताओगी क्या If I took your hand tonight, know you're all that I want decide. I'm not කවදාවත් නෑ. මේ මොකද්ද? ඕක ෆීල් කරලා මේ බොක්ස් එකට දැම්ම 50000ක් දිනා ගන්න. මගෙන් එන්න මචං.
nigga, he a freak though. Battle of the Ruhunu Melons 2025 is another chance to show our pride of RCC. I'm so excited there because we are waiting for the victory and I know our RCC cricket team will do that. So I'm excited. I'm team හොඳ victory අපිට අරගෙන දෙයි කියලා. ඒ කියන්නේ මේ සැරේ කප් එක RCC එකද? Definitely why not? ඒක අහන්න දෙයක් නෑ මං හිතන්නේ. මේ පාර the Ruhunu Melons 2025 කප් එක RCC අපිට තමයි. ඔල්මාද බඩුවක් ආයිබෝන් මම බබා. මම බබාගේ මාමා. මම ශමිලා ලියනාරච්චි බබාගේ ලොකු අම්මා. අයි Since I was small, I didn't really like Marmite. I want to give it a try again. Because I'm 20 years old now, okay? Only adults seem to enjoy it, so I should enjoy it now, right? It's okay. Guys, trust me, I'm an adult.